හරි අද බූමරං ඇක්ටිං ස්ටඩියෝ එක මීළඟ YouTube ප්‍රෝග්‍රෑම් එක රංගනය සම්බන්ධ මූලික වෙච්ච කාරණ සම්බන්ධව අපි කතා කරන්න විශේෂෙන් රංගන ශිල්පියා කියන කාරණාවත් මේකෙදි වැදගත්. ඉතින් අද මේ සම්බන්ධව අපේ යම්කිසි මාතෘකාවක් කතා කරන්න මාත් එක්ක එකතු වෙනවා දක්ෂ නළුවෙක් රංගන ශිල්පියෙක් අක්කලංක ප්‍රභාෂර හැලෝ එයා පොඩ මම දන්නවා ඉතින් අර නිසාර පොඩි අමුත්තු වගේ ඉන්න අමාරු ඉතින් වැඩසටහනකට ඇවිල්ලා නිකන් නේද එහෙමත් බෑ ඉතින් හරි අපි ඔය නිදහසේ කතා කරලා දාමු එහෙම අවුලක් නැහැ අපි නිකන් අද තෝරගත්තේ මේ සෝෂල් මීඩියා යූස් වෙනවනේ මේ කාලේ හුඟක් එතකොට නළුවෙක් බ්‍රෑන්ඩ් වෙන්නේ කොහොමද බ්‍රෑන්ඩින් කියන එක කොච්චර වැදගත්ද කියන එක දැන් වෙනකොට දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක නළුවෙක්ගේ ප්ලේස් වෙන්නේ ගොඩක් වෙලාවට මේ කියන්නේ නළුවෙක් විදිහට අඳුරගන්නේ. එයාගේ රංගන හැකියාව මතද එහෙම නැත්නම් සෝෂල් මීඩියා ඇතුලේ එයාගේ බ්‍රෑන්ඩ් එක හදාගන්න විදිහ ඇතුලේද? ඔයාලට හිතෙන්නේ මොන වගේ එකක්ද? දැන් මේ වර්තමානයේ දිනම් අපිට මේ හම්බෙලා තියෙන ගොඩක්ම දැන් ඔය ಜಾති දෙකෙන්ම මේ ඉන්නවනේ කට්ටිය. දැන් කමන්නේ නම් කිව්වට කමන්න මගේ උදාහරණයක් විදිහට මේ රොසාන් අයියා වගේ චරිතයක් ගත්ත රොසාන් රවීන්ද්‍ර ගත්තොත් එයා අපි පොඩි කාලේ ඉඳලා එයා රඟපානවා එයා ගොඩාක් මේ ජනප්‍රිය වෙච්ච මේ නිර්මාණවලත් ඉඳලා තිනවා සාමාන්‍ය නිර්මාණවලත් ඉඳලා තිනවා නමුත් එයා චරිතයක් විදිහට ගත්තොත් අපි පොඩි කාලේ ඉඳලා එකම විදිහට ඉන්නවා එයා. ඒකට එයාව නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් එයාගේ සමාජ මාධ්‍ය භාවිතය ගැන මට ලොකු අදහසක් නැහැ. කියන්නේ මං යා දැකලත් නැහැ මේ Facebook එකේවත් ඉන්න වැඩිපුර සමාජ මාධ්‍යවල. නමුත් එයා මේ රටේ නොදන්න මිනිස්සෙක් නැහැ මං හිතන්නේ රොසාන් රවීන්ද්‍ර කිව්වොත් ඕන ගමක හන්දියක රොසාන් රවීන්ද්‍ර දන්නවා. ඊට සාපේක්ෂව ගත්තොත් එහෙම නිකන්කයි මට හිතෙන්නේ අර ඔය අපි කතා කරන මේ සෝෂල් මීඩියා තුලින් ආපු සෝෂල් මීඩියා ඒ කියන්නේ බරපතල විදියට හැන්ඩල් කරන කෙනෙක්ව ගත්තොත් එහෙම ඒ කියන්නේ ඒ වගේ චරිතත් අනවා අම්බානකේ ඉන්නවනේ අම්බාන කියන ගොඩක් ඉන්නවනේ මේ කොහේ හරි බැස්සොත් එහෙම සතිය දිනපයන ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් කරනවා නම් එයාගේ අනිවාර්යයෙන්ම ඔය කියන සෝෂල් මීඩියා වල තියෙන ආනුභාවයේ යටතේ අනුභවයෙන් එයාගේ මේ ජනප්‍රියතාවය යම්කිසි මට්ටමකට වැඩි. එතකොට ওই දෙකම තියෙන්නේ එකම ලෙවල් එක තියෙන්නේ. නමුත් මට හිතෙනවා අර උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මේ අපි කියනනේ බොයිලර් චිකන් කන්න එපා අපිටත් හොඳ නෑ සතටත් ටිකක් ඉක්මනට ලොකු වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගන්න නිසා මේ ඒකේ තියෙන ඔක්කොම අර කැටයන් ටික දවස් ගානකින් ඉවර වෙනවා. ඒක ඇඟට යම් කිසි විදියකට දීර්ඝකාලීනව බලපාන්න නියමිත නිසා පොඩ්ඩක් ඒකෙන් කන්න එපා කියලා. නමුත් හැමෝම කැමති ටිකක් කොච්චර අමාරුණත් කන්න ගංගුකුල් මස් කන්න කැමති පොඩ්ඩක් හයියයි තමයි. නමුත් ගංගුකුල් මස් කන්න කවුරුත් එපා කියන්නේ නැහැ. ඉතින් අර මගේ උදාහරණ කියන්නේ මට කියන්න අවශ්‍යතාවයක් තිබුණේ අහපු ප්‍රශ්නෙට දෙකේම තියෙන්නේ එක සමාන තැනක. හැබැයි මට හිතෙනවා නිකන් දීර්ඝකාලීනව මිනිස්සුන්ගේ කියන්නේ අර මල් වෙඩිල්ලක් නොවි මිනිස්සුන්ගේ හිතවල පළපදියම් වෙන්න හරි මිනිස්සුන්ට මතක තියෙන්නේ දේවල් අනිවාර්යයෙන්ම මේ ඒක සෝෂල් මීඩියා වලට කරන්න පුළුවන් කාර්යය ඒක එක තැනකින් ඉවර වෙනවා. හැබැයි මිනිස්සෙක් ඒ විදිහට අත්දැකීම් වලින් හරි තමන් කරන වැඩේට හරි අවංක කියන වචනයටත් වැඩිය තමන් කොච්චර දක්ෂද කියන එක ඇතුලේ මිනිස්සුන්ගේ හිතේ තැම්පත් වෙන එක ඊට වැඩිය දීර්ඝකාලීනයි සහ ඒක එතන තියෙන්නේ තමන් විසින් උපයාගත්ත එකක් මිස කවුරුත් තමන්ට පලඳපු දෙයක් නෙමෙයි කියන්නේ. රයිට් ඔව් පැහැදිලි. මේ එතකොට දැන් වෙනකොට අපි දන්නවා බොහෝ විට මේ වෙනකොට සෝෂල් මීඩියා කියන එක ඉතින් එක නළුවෙක්ට විතරක් නෙමෙයි ගොඩක් අයට ඒක මේ මගනෝ හැර එහෙම එක තත්ත්වයක් නේ තියෙන්නේ නේද මොනවා වුණත් දැන් හරි. එතකොට දැන් වෙනකොට මේ දැන් අපි හිතමුකෝ අපිට මේ රංගන ශිල්පීන්ට මේ මොකක් හරි කැරක්ටර් එකක් ලැබෙන එකට මෙන්න මේ කියන සෝෂල් මීඩියා ඇතුලේ ගත කරන ජීවිතයක් මේන්ටේන් කරන එක මෙන්න මේක බලපානවද කියන්නේ මට දැන් මම ඉස්සර අපි හිතමුකෝ අර ඔයා කිව්වා වගේ ඉස්සර සමහරකට මේක නැති කාලේ නමුත් ඒ නළුවෙක් විදිහට අඳුරගෙන අපි ටෙලිවිෂන් එකෙන්ම අඳුරගෙන කාව හරි කෙනෙක්ව ඒ මතක රැඳිච්ච එකක් තියෙනවා. දැන් වෙනකොට මේකට වයිඩ් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම දැන් මේ මට ලැබෙන්නේ මොන වගේ චරිතයක්ද කියන එකට මේ සෝෂල් මීඩියා ඇතුලේ මම කරන ගනුදෙනුව බලපානවාද?
එහෙම නැත්නම් මට චරිත ලැබෙන්න. ඒකේ අපි කැමති විදිහට කතා කරනවා නම් මම කියන්නේ එහෙම කිසිම දෙයක් වෙන්න අවශ්‍ය නැහැ. චරිතයක් ගැන බලන්න ඕන පිටපතට අවශ්‍ය පිටපතේ කියලා තියෙන රචකයා විසින් නිර්මාණය කරලා පරිකල්පනය කරලා තියෙන චරිතයට කොච්චර බාහිරින් සහ අභ්‍යන්තරින් සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙක්ද එයාට චරිත දෙන එක තමයි අපි කැමති දේ සහ අපි විශ්වාස කරන දේ. නමුත් දැන් ඉතින් මොකක් හරි හේතුවකට අර සමාජ මාධ්‍යයේ තමන්ගේ වන ජීවිතේ එක්තරා පෙත්තක්ම තමයි තමාට මේ චරිතය ඇතුළට ගිහිල්ලත් කරන්න වෙන්නේ කියන කතාව අපිට මේ බැහැර කරන්නම බෑ. මොකද අපි අපේ සාමාන්‍ය ජීවිතේ ගොඩක් වෙලාවට මේ අපිට ඇහිලා තියෙනවා, මට නම් ඇහිලා තියෙනවා මේ සෝෂල් මීඩියා වල සමහර වෙලාවට හැසිරෙන විදිහ මම මැනලා යාට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සල්ලිකාර පවුලක පොඩි පුතාගේ චරිතය. ඉංග්‍රීසි පොඩ්ඩක් කතා කරන, වාහනයක් පාවිච්චි කරන, හොඳ බ්‍රෑන්ඩඩ් ඇඳුම් මදින, ගේ ඇතුළට සෙරප්පු දාන, අර එහෙම හිතන්නකෝ දැන්. එතකොට එයාගේ සාමාන්‍ය ජීවිතය සෝෂල් මීඩියා හරහා එළියට නිරාවරණය කරන්නත් ඒ වගේ පොඩි සුඛෝපභෝගී ජීවිතයක් නම් එතකොට දැන් එයාට කතා කරන චරිතෙත් සමහර වෙලාවට මේ එයාට ලොකුවට මේ අමුතුවෙන් රඟපානවා කියලා දෙයක් කරන්න දෙයක් නැහැ. එයා කොහොමත් කරන එකම තමයි එයාට කරන්න වෙන්නේ. මට ඒ කියන්නේ ඔයා අහපු ප්‍රශ්නෙට ඒ කියන්නේ මේ වෙලාවේ එහෙම වෙනවද කියලා මගෙන් අහන්නේ. ඒක මං හිතන්නේ ලංකාව ඇතුලේ ලංකාව වගේ මං ඒකට මෙහෙම කියන්නත් කැමති නිකන් සංවර්ධනයේ නොවූ කර්මාන්ත ඇතුලේ තාම ඒ වගේ අර මිත්‍යා දෘෂ්ටික බලපෑම් තියෙනවා කියන එක තමයි මට දැනලා තියෙන්නේ. සංවර්ධනය නොවූ කියන එකෙන් අදහස් කරේ අපි තාක්ෂණයේ පැත්තෙන් නෙමෙයි. මං කල්පනා කරේ චින්තනයේ පැත්තෙන් සහ මොකද කියන්නේ අපි මේ සිතුවිලි වල දියුණුවක් නැති නිසා සමහර වෙලාවට සමහර මිනිස්සු එහෙම තීරණය කරනවා. කියන්නේ තමාගේ එදිනෙදා ජීවිතේ තමන්ට මොකක් හරි සිද්ධ වුණොත් එහෙම උදාහරණයක් විදිහට තමන් අත්වැරදීමකින් මේ රියානුතුරක් සිද්ධ වුණා කියන්නේ. ඊට පස්සේ සමහර විට එයාගේ ඒක සෝෂල් මීඩියා වලින් ඒක වැව්වට පස්සේ සමහර විට චරිතකදී එන්න පුළුවන් මේ ඇක්සිඩන්ට් එකක් වෙලා එකතැන් වෙලා බලාගෙන ඉන්න කොම වෙච්ච මිනිස්සෙක්ගේ චරිතයක් හම්බෙන්න වගේ නිකන් එහෙම නැඹුරුවක් තියෙනවා අපේ කර්මාන්තේ. එහෙම තියෙනවා. ඒ කියන්නේ දැන් අර එක්තරා පැත්තකින් අපි හිතමුකෝ දැන් දකින්න මම කියන්නේ අපිට පේන්න තියෙන දෙයක් තියෙනවා. මම මේ කියන්නේ ඒක මේ හරිද වැරදිද වගේ ගන්න නෙමෙයි. මේක නිකන් අර ඒකේ මොකද්ද වෙන්නේ කියන එක නිකන් වටහා ගන්න විතරයි. දැන් සමහරක් වෙලාවට දැන් නළුවෙක් විදිහට මම අපි සරලව කියමු මට දැන් වැඩ ටිකක් හොයාගන්න කියලා අපි හිතමු. හරි මට දැන් මෙහෙම බෑ. එතකොට මම මේ සෝෂල් මීඩියා කියන එක එක්තරා විදිහකින් මම ඒකට යූස් කරනවානේ. හරි. දැන් මේකේ යම්කිසි දැන් මේක යන්න පුළුවන් අර මම කියන්නේ එක්තරා විදිහකින් නළුවට පවා අමතක වෙන්න පුළුවන් සීමාවකින්. ඒ කියන්නේ මට වැඩ ඕනේ. ඒ නිසා මම දැන් දේවල් මම දානවා එක දානවා එක විදිහකින් මම ඉන්නවා කියලා දැන් මතක් කරලම කියනවා. කොහොම ගත්ත කොයි වෙලේ ගියත් මම ඉන්නවා මේකේ. කියනවා නටනවා මම උඩ පයින් ඔක්කොම ටික කරනවා. මෙන්න මෙහෙම නිකන් එක්තරා විදිහකින් බැලුවාම මේ සමහරක් වෙලාවට එච්චරමයි කියලා වගේ ප්‍රශ්නකුත් මට ඇවිල්ලා තිනවා සමහරක් තැන්වලදී. ඇයි එහෙම වෙන්නේ කියලා. මට ඔන්න ඔය කාරණාවත් එක තමයි මම අර ඔයාගෙන් අහුවේ සමහරක් වෙලාවට මේ සෝෂල් මීඩියා මේක මේන්ටේන් කරන්න ඒ කියන්නේ රංගපානට වැඩි හිතන්න වෙනවා සෝෂල් මීඩියා කරන්න කොහොමද කියලා. ඔව් රංගපාන වෙන්නේ නැහැ. ඔව් ඒ කියන්නේ තමන්ගේ අර මොකද්ද කියන්නේ අර මේ මං විශ්වාස කරනවා නළුවෙකුට නෙමෙයි ඕන මිනිසෙකුට තියෙන්න ඕන තමන්ව මුණ ගැහෙන තැනක් මේ දවසේ කොයි වෙලාවක හරි. ඇනිදි ඇඳේ වෙන්න පුළුවන්, තමන්ගේ භාර්යාව හම්බෙන වෙලාව වෙන්න පුළුවන්, මන් දන්නේ කොහොම හරි බත් කන වෙලාවක හරි තමන්ට නිකන් පොඩ්ඩක් පාඩුවේ ඉඳගෙන මට මොකක්ද උනේ කියලා කල්පනා කරන වෙලාව මම හිතන්නේ ඒ වගේ එහෙම වෙලාවකුත් සමහර විට ටිකක් අඩුයි වගේ හොයාගන්න මේ අර හැමතිස්සෙම මොකක් හරි තිරයක් කියන්නේ මට වටා එහෙම හිතලා තිනවා මට මේ කොයි වෙලාවෙද හොයාගන්නේ දැන් මිනිස්සු කොයි වෙලේද ජීවත් වෙන්නේ. ඔව් වගේ ඒ කියන්නේ ඇත්තට ජීවත් වෙන්නේ කොයි වෙලාවෙද එහෙමත් මේ කොහොම හරි. එතකොට ඒක පැත්තෙන් අපි ගත්තොත් එහෙම නිකන් මේකේ අපිටම අලුතෙන් එන කවුරු හරි නළුවෙක්ට මේකේ වාසි තියෙන්නත් පුළුවන් නේද? මොන වගේ නිකන් ඔයාට හිතෙන්නේ මේක නළු ජීවිතේට මොන වගේ වාසියකුත් තියෙනවද මේක ඇතුලේ? මට හිතෙන්නේ
නළුව විදිහට සාර්ථක වෙච්ච මිනිස්සු ගැන කතා කරොත් අපි මේ කියන්නේ රංගන ශිල්පියෙකු විදිහට සාර්ථක වෙච්ච මිනිස්සු ගැන කතා කරොත් උදාහරණයක් විදිහට ගත්තොත් නිකන් ලිනාඩෝ ඩිකැප්‍රියෝ එතනින් ගියාම රොබර්ට් ඩි නීරෝ ජෝ අබේ වික්‍රම වගේ මිනිස්සු ගැන කතා කරොත් එහෙම ඒගොල්ලෝ සාර්ථකත්වය කියන එක එක්තරා විදිහකට මේ ලෝකේ සනිටුහන් කරනවා එක තැනක. එයා කොච්චර සාර්ථක රංගන එක චිත්‍රපටියක් වෙන්න පුළුවන්, එක ඇක්ට් එකක් වෙන්න පුළුවන්. එයා එක මේක තමයි මම මේ වෙනුවෙන් කරන දේ කියන එක එයා අපිට පෙන්නනවා. එතනින් පස්සේ අපි පිළිගන්නවා එයා හොඳ රංගන ශිල්පියෙක් කියන එක. හැබැයි රංගන ශිල්පියෝ එන්න හිතන අයට දැන් හම්බෙලා තියෙන පිච් එක ටිකක් බැටිං පිච් එකක්. ඒ කියන්නේ හැම වෙලේම මේකේ මේ ලකුණු නොගහ ඉන්න විදිහක් නැහැ. හැම තිස්සෙම සිංගල් එකක් හරි 6ක් හරි 4ක් හරි ගහන්නම වෙනවා. මොකද ඒ තරමට මේක ඇවිල්ලා හැම පැත්තෙම බැලුවොත් මේක ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා තාක්ෂණය ආර්ථිකය සමාජීය වශයෙන් හම්බෙන නිර්මාණ පටන් ගන්න කියන්නේ නිර්මාණය වෙන වැඩ මේ හැම එකක් ඇතුළෙම දැන් පොඩි මේ විශාල තරගකාරී බවක් හැදිලානේ තියෙන්නේ ඕල්රෙඩි. ඉතින් දැන් අර අපිට පොඩ්ඩක් හිතන්න අමාරුයි ඉස්සර වගේම පොඩ්ඩක් මෙහෙම ඉඳගෙන වැඩ කරනවා වගේ හිතන්න අමාරුයි. නමුත් අපි මෙච්චර අමාරු ජීවිතයක් ගෙවන එක ඇතුළෙත් අපිට සමහර වෙලාවට සමහර මිනිසුන් අපි හම්බෙලා තියෙනවා. මේ මිනිසුන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. හැබැයි මේ මිනිස්සු රඟපාන්න නැතුව නෙමෙයි. රඟපානවා. හැබැයි මේ මිනිස්සු බොහොම මිනිස්සු දන්නවා. ඒත් මේ මිනිස්සු බොහොම සමාජ මාධ්‍ය කරන්න එපා කියලා නෙමෙයි. නමුත් මේ මිනිස්සු කිසිම දෙයකට උත්තේජනයක් වෙන්නේ නැහැ. කාටවත් අවශ්‍ය විදිහට අලවි වෙනවා වගේ එකක් වෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ව ජීවත් කරගෙන ඉන්නවා. නමුත් දැන් අලුතෙන් ශාස්ත්‍රයට එන කෙනෙකුට තමන්ව කොහෙද ප්ලේස් කරන්න කියන එකේ ලොකු ඩවුට් එකක් තියාගෙනවනේ එන්නේ. ඔව්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කෙනෙකුට හම්බුනොත් සතිය දින පහේ ප්‍රසිද්ධ නාලිකාවක යන ටෙලි නාට්‍යයක හොඳ සාමාන්‍යයෙන් දිව වෙන චරිතයක් හම්බුනොත් එහෙම යාට දැන් මිනිස්සු දැන අඳුර ගන්න පටන් ගන්නවා. ඒ අඳුර ගන්න එක ඇතුලේ යාට යම්කිසි සිවිල් බලයක් හැදෙන්න ඕනේ. එයාගේ වටේ මිනිස්සු එක්ක අහු වෙන්න පටන් ගන්නවා. ඒ දේවල් ඇතුලේ එයාට අර කලින් ගෙවපු ජීවිතයට වැඩිය චුට්ටක් උසස් ජීවිතයක් එයාම බලාපොරොත්තු වෙනවා. මනුස්සයෙක් විදිහට. එතකොට ඒක ඇතුලේ එයාට ඒ තරමක් උසස් ජීවිතය ගත කරන්න ගියාට පස්සේ අවශ්‍ය වෙන සමහර අවශ්‍යතා භෞතිකමය අවශ්‍යතා සපුර ගන්න සමහර විට රංගපාල විතරක් කරගන්න වෙන්නේ නැහැ. අන්න එතකොට පොඩ්ඩක් ඔළුව යම් පැතිවලට ගිහිල්ලා අර අපි කියනවා වගේ රංගපාන එක කරන්න නැතුව අනිත් ඔක්කොම ටික සමහරලාට කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒක අර අලුතෙන් එන කෙනෙකුට මේක කොහොමද මේ හරියට තේරුමක් බේරුමක් කරගන්නේ කියන එක සමහර විට කියන්නේ කියන්නේ කෙනෙක්ගෙන් අහනව වෙනුවට එයා තීරණය කරන්න ඕන මම මොකද්ද කරන්න කියන එක. කියන්නේ මම බිස්නස් එකක් කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ බිස්නස් එක කරන ගමන් තමන් කැමති වැඩවල රඟපානවා. එතකොට බිස්නස් කාර්යාවයි නළුවවයි බේරගන්නේ කොහොමද කියන එක එයාට එතෙන්ට බැස්සට පස්සේ තමයි බලන්න වෙන්නේ මං කොහොමද මොකද්ද කරන්න කියන එක. ඉතින් අර ඒ වගේ මට හිතෙන්නේ අපි රංගපානවද්ද එහෙම නැත්නම් අපි අපේ සිවිල් බලය සහ අනිත් අපිට නොපෙනෙන අපේ කියන්නේ නොපෙනෙන දේ ජනප්‍රියතාවය කියන එක පේන්නේ නැහැ, අල්ලන්න බෑ, පේන්නේ නැහැ. Tamanට හැදෙන සිවිල් බලය අපිට පේන්නේ නැහැ, අල්ලන්න බැරි දෙයක්. එතකොට ඒ වගේ දේවල් පස්සේ ඒ කියන්නේ ඒ වගේ දේවල් ගැන අපි කල්පනාවෙන් ඒ පිටිපස්සේ යනවාද? එහෙම නැත්නම් අපි කල්පනාවෙන් ඇක්ටින් පිටිපස්සේ යනවා. අරවා අපිට පාලනය කරන්න පුළුවන් දේවල්. ඒක හැදෙනව නම් හැදෙනවා, නැති වෙනව නම් නැති වෙනවා. නමුත් අපි කල්පනාවෙන් රංගපානවා. මම මේ රංගපාන එකම ගන්නෙ අපි කරන එක නිසා. අපි කල්පනාවෙන් රංගපානවා. ඒ ඇතුලේ Tamanට වෙන්න තියෙන දෙයක් වෙයි. ඒක ඉතින් අපේ අතේ තියෙන දෙයක් නෙමෙයි. ඔව්. ඒතර ඒකටම සම්බන්ධ එකක් මම අහන්නේ දැන් අපි මේ දේවල් ඇතුලේදී සෝෂල් මීඩියා ඇතුලේදී ඒක ගොඩක් වෙලාවට දැන් අර ඒක මග හැරලා යන්න බෑ. ඉතින් ඒ නිසා නේද ඒ සිද්ධ වෙන සමහරක් දේවල් ඇතුලේ අපිට මේ ඉන්න පුළුවන් මේ කියන්නේ එක පැත්තකින් මේ වෙනකොට දැන් රංගන ශිල්පී දැන් අපි එක කාලයකට සාපේක්ෂව මේ වෙනකොට රංගන ශිල්පී
ගේ ජීවිතයේ මේ හංගනවා කියන එක කරන්න ඉගෙන එහෙම ජීවිතයක් නෑ හැද වගේකුත් තියෙන එක්තරා පැත්තේ මම කොච්චර කැමතිද කොහෙන් හරි මොකක් හරි එකක් වගේකුත් තියෙනවා. එතකොට දැන් අපි හිතමුකෝ හරි කොහොම හරි මම මේ සෝෂල් මීඩියා යූස් කරන එක ඇතුලේ කෙනෙක්ට එන්න පුළුවන් මේ දැන් බොහෝ විට අපි දැකලා තියෙනවා නෙගටිව් කමෙන්ට්ස් වගේ දේවල් එන්න පුළුවන්. නිකන් බෑඩ් විදියට ක්‍රිටිසයිස් කරනවා. වගේ දේවල් වෙන්න පුළුවන්. මේක කොහොමද නිකන් ඔයාට හිතෙන්නේ නිකන් මේක හැන්ඩල් කරනවට වැඩිය මේක කොහොමද අපි බාර ගන්න ඕනේ මේකට මොන විදිහටද ප්‍රතිචාර දැක්විය යුත්තේ වගේ එකක් ගැන කල්පනා කරොත් ඒකට මට නම් හිතෙන්නේ බොහෝ වෙලාවට දැන් නෙගටිව් කමෙන්ට්ස් කියන ඒවා තමන් මොකක් හරි කරනවා. ඒක YouTube එකේ හරි මොකක් හරි ප්‍රසිද්ධ සමාජ මාධ්‍යයක යනවා. ඊට පස්සේ මිනිස්සු ඒක බලනවා. ඒක ඒකේ යම් කිසි සෞන්දර්යාත්මක කමක් තියෙනවා නම් කෙනෙක් ඒක අගයනවා. තව කෙනෙකුට ඒකේ තියෙන මොකක්වත්ම පේන්නේ නැත්නම් එයා ඒකට එයා එකෙන් තව මතයක් හදන්න උත්සාහ කරනවා. මෙන්න මෙහෙමයි මෙයා මෙහෙමයි නමුත් මෙහෙමයි මෙයා ඇත්ත ජීවිතේ මෙහෙමයි මෙයා මේව කරාට කියලා මොකක් හරි ඇක්ට් එකේ තිබ්බ ප්‍රශ්නයක් හරි එයාගේ පුද්ගලික ජීවිතේ කැලලක් හරි ඕවනේ. ඉතින් අර නෙගටිව් කමෙන්ට්ස් විදියට එන්නේ. ඔව්. රංගනය සම්බන්ධ ප්‍රශ්නයකදී නම් අපේ රංගන කියන අපේ සබ්ජෙක්ට් එක සම්බන්ධ විවේචනයකදී නම් අපිට අපේ කරලා ඉවර කරපු දෙයක් ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට අඩියක් පස්සට අරගෙන ඒක අහන්න වෙනවා කියන එක තමයි මගේ මතය. මොකද මේ මනුස්සයා ප්‍රේක්ෂකෙක් විදියට බලලා අපිට දෙන එක ඒකේ පොඩි ගෞරවයක් තියන්න ඕනනේ. නැත්නම් අපි ਵਿਚාරය කරන්නවට බය නම් අපි ඒක අපේ ළඟම තියාගෙන අපි බල ඉන්න පුළුවන්. නමුත් එළියට දානවා කියන්නේ ඒ වගේ දෙයකට අනිවාර්යෙන් නිරාවරණය වෙනවා. ඒකට ඉතින් අපිට සිද්ධ වෙනවා ඒක නිහතමානීව බාර ගන්න. හැබැයි දැන් ඔය සමහර වෙලාවට වෙනවනේ දැන් ඔය ජීවිතේ දේවල් පුද්ගලිකව අරගෙන ඒක රංගනයේ තිබ්බ සමහර දේවල් එක ගලපලා මෙයා මේම කරාට අපි දන්නවනේ මෙයාගේ ඇටි වගේ කියන අරක කියාගන්න බලාගෙන ඉඳලා තියෙන ගොඩාක් පැන්න ගමන් කියනවා කියලා දානවා. අපි දන්නවා මේ බොරු කරන්නේ වගේ. ඊට පස්සේ ඉතින් ඒ වගේ දේවල් වලට නම් ඉතින් මට හිතෙන්නේ මේ බොහෝ දුරට ඒ කියන්නේ මේ එයා ඉතින් අර අපි ගොඩක් වෙලාවට කියනවනේ අර මේ බල්ලෙක් තමන් වගේවට තමන් ආයි බල්ලව කන්නේ නැහැ. ඒක ඉතින් විදියේ ඉතින් අපි පොඩ්ඩක් නිශ්ශබ්ද වෙලා අඩියක් පස්සට අරගෙන ඉන්න වෙනවා මේක. එහෙම නැත්තම් ඉතින් අපිට මම ගොඩක් වෙලාවට බලලා තින්නේ මට උත්තර බඳින්න යනවනේ. උත්තර බඳින්න ගියාම නැති ප්‍රශ්න ඇවිල්ලා ඊට පස්සේ ඔව් මචං මටත් මෙහෙම කියලා දෙනවා. වාගෙන දවසක් මම අර සියඹල ආණ්ඩුව පැත්තේ ගිහලා අපේ ගෙවල් පැත්තට මෙයා මාර ඒවා දුන්නේ ළමයින්ට 1500 ගානේ ගේන්න කිව්වා ටෙල් නාට්ටි එකට ගන්නවා කියලා. ඔන්න ඔය වගේ වෙනවා ඉතින්. මොකක්ද එතකොට දැන් තව දාකට මේ මං ටක් ගාලාගෙන යනවා. ඔය දැක්ගෙනකොට අපිට දකින්න පුළුවන් තව එකක් තියෙනවා මේ වෛරල් වෙන්න ආසයි. ඔව් හරිද? ඒක මම මේ කියන්නේ එක විදිහට නළුවන් මානසිකව බලපාන්න පුළුවන් ඒවා. වෛරල් වෙන්න ආසයි එක පැත්තකින්. එතකොට දීර්ඝ කාලිනව රංගන ශිල්පියෙක් විදිහට තව දුරටත් වැඩ කරනවද නැද්ද කියන එක ගැන තව නළුවෙක් හිතන්න පුළුවන්. ඉතින් මෙන්න මේකත් එක්ක නළුවෙක් මොකක්ද වෙනවා වෛරල් වෙනවා කියන එකයි මොකක්ද නළුවෙක් විදිහට තමන්ගේ අරමුණ තියෙනවා. වෛරල් ඇත්තටම වෛරල් වෙන්න වෙනම වැඩ කරන්නත් පුළුවන්. හැබැයි තමන් නළුවෙක් විදිහට රංගන ශිල්පියෙක් විදිහට ඒකේ වෛරල් වෙනවා නම් වෙයි. කියන්නේ මගේ ජොබ් එක මම කරන්නේ ඒක ඇතුළේ මම වෛරල් වෙනවද නැද්ද කියන එක වෙනම කාරණාවක්. මේ දෙකවත් පොඩ්ඩක් පටලෝගෙන තියෙනවා වගේ එකකුත් තියෙනවා නේද නිකන් සමහරක් වෙලාවට. ඔව් පෞගිටි කෙනා මේ නිතර මේ වගේව දැක්කා නේ. අනේ වන්ද. ඒ කියන්නේ ඉතින් ඔව් අර මේ දැන් මොකක් හරි කරාට පස්සේ ඒකේ මිනිස්සු බලන ඔලු ගෙඩි ප්‍රමාණය views ප්‍රමාණය වැඩි කරගන්න කියන්නේ ටෙල් නාට්‍ය ගියාට පස්සෙත් මේ විකාශය කියන්නේ මොකද කියන්නේ මේ ටීවී එකේ විකාශය වුණාට පස්සෙත් YouTube එකට දාන්න කලින් සමහර විට ඔය අපි දන්නවා රීල්ස් හරි එහෙම නැත්නම් TikTok හරි Facebook එකේ වීඩියෝස් පොඩි වීඩියෝස් හරි කරලා පොඩි සින්දුවක් හරි දාලා ඒ කෑල්ල දාලා පොඩ්ඩක් මේ කෑල්ල මේ කොටසේ තියෙනවා මේක තමා වැඩේ කියන එක පොඩ්ඩක් නිකන් ෆෝම් කරනවා. ඒක මම හිතන්නේ ඒ කියන්නේ දැන් නිර්මාණයක් කරද්දී ඒකට සල්ලි වේදම් කරන මිනිස්සු සහ ඒකෙන් ප්‍රතිලාභ බලාපොරොත්තු වෙන මිනිස්සුන්ගේ වැඩක් නේක. ඔව් ඔව් ඔව්. ඒගොල්ලෝගේ ප්‍රතිලාභය වැඩ කරගන්න ඒගොල්ලෝ කරනවා. අපි ඒකට ඒක මත කියන්නේ ලිඛිතව එකඟ වෙලා තියෙනවා. ඒකට ඩිසයින් කරනකොට අපි මේවා කරනවා. ඒවට යටත් වෙලා කරනවා කියලා. අපි කියවෙනකත් අපි යට අපි ඒක කරලා දන්නවනේ දෙකට කරන්න දෙන්නේ අර. ඕකට උඩින් තියෙන සමහර කාරණාව තමයි සෙට් කියන්නේ ළඟම උදාහරණයක් විදිහට ගත්තොත් කියන්නේ උදාහරණයක් විදිහට සෙට් එකට
අපි රඟපාන්න ගියට පස්සේ අපේ ෆෝන් එක තව කෙනෙකුට ජංගම දුරකථනය හරි මොකක් හරි දීලා පටිගත කරගන්න උපකරණයක් දීලා කියනවා මං කරද්දි මේක වීඩියෝ කරගන්න කියලා. ඊට පස්සේ ඒකේ තියෙන හොඳම කැලලක් බලලා මේ තමන්ගේ පුද්ගලික එකේ මේ පෝස්ට් කරනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර ඕක මට හිතෙන්නේ ඇත්තටම අපි ඒක නිකන් හිනාවේ සමහරට මේක කිව්වට පස්සේ නමුත් ඒක ඇත්තටම අපි පොඩි කාලේ කරන ඔය සමහර විට මුල් ළමාවියේදී අපි කරන සමහර ක්‍රීඩා අපිට හම්බෙන සමහර මිනිස්සු අපිත් එක්ක කියන්නේ අපිට හම්බෙන සමහර ඇසුරු එතකොට ළමයෙක් විදිහට තමන් කොච්චර පොඩි කාලේ කරන්න තියෙන දඟ වැඩ ටික කරලා වැටිලා අතපය කඩාගෙන තුවාල කරගෙන ලැජ්ජ වෙලා අපි උදාහරණයක් විදිහට කිව්වොත් කලිසමේ කක්ක යන ඒවා ඉස්කෝලේ ඒ වගේ දේවල් වෙලානේ කියන්නේ ටික ටික එහෙම එන්නේ නිකමට හිතන්න එහෙම කලිසමේ මල මුත්‍රා පොඩි කාලේ ගියේ නැත්තම් Tamanට එක වසර දෙක වසර ඉස්කෝලේ හිත අද කරගෙන ඉඳලා යනවා වෑන් එකේ ගෙදර එනවා ඒක ඒ කියන්නේ එහෙම දෙයක් නොවුන මිනිස්සෙකුට ඒ වගේ දෙයක් කොහොමද කියන එක පැහැදිලි කරන්න අපි කාටවත් බෑනේ. මේ මනුස්සයට ඒක වෙන්න ඕනේ තේරුම් ගන්න කොයි වගේ අපහසුතාවයකද වෙන්නේ කියලා එතකොට. ඒ වගේ මේ මුල් ළමාවියේදී සමහර දේවල් අපිට සාක්ෂාත් කරගන්න බැරි වුණාම උදාහරණයක් විදියට ක්‍රීඩා කරලා පරාජය කියන්නේ මොන වගේ දෙයක්ද? පරදිනවා කියන්නේ මොන වගේ එකක්ද? එතකොට ටීම් එකක් ඇතුලේ තමන්ගේ පාට් එක මොකද්ද? උදාහරණයකට 11 දෙනෙක් ක්‍රිකට් ගහනවා. මම විකට් කීපර් නම් මම විකට් කීපර් විදියට මම කරන්න ඕන ස්ලිප් එකට යන බෝලක් පැන අල්ලලා දාන එකද නැත්නම් මොකද්ද මගේ ජොබ් එක හරියටම ටීම් එක දිනවන්න. අන්න ඒ කාරණාව හරියටම පැහැදිලි කරගන්න බැරි වුණු තැනදී තමයි මම හිතන්නේ ඔය වෛරල් වෙන්න උත්සාහ කරනවා කියන එක කරගන්නේ. ඒ කියන්නේ අඟවන්න හදනවා මේ කිසි දෙයක් වැරදි නැහැ. නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ ඒ කරන සමහර ක්‍රියාවලින් තමන් ඇතුලේ තමන් කියන්නේ මොකද කියන්නේ තමන්ගේ එළියට නොපෙනෙන සමහර දේවල් හරි දුප්පත් විදිහට පේන්න පටන් ගන්නවා සමහර වෙලාවට. ඒක ඉතින් සමහරලාට කෙනෙක්ගේ හිත රිද්දන්න පුළුවන්. මට හිතෙන්නේ ඔය වෛරල් වෙන්න ඒ කියන්නේ අපි වෛරල් වෙන්න කියලා හිතාගෙන සමහර දේවල් කරනවාට වඩා මට හිතෙන්නේ දැන් උදාහරණයක් විදිහට පිටපතක කිව්වහම පුද්ගලයෙක් අඬයි. සීන් එක කියවලා තේරුම් ගත්තාම අපි දන්නවා ඇඬීමේ ලෙවල් එක මොකද්ද කියලා. අඬන්නේ මොන ප්‍රමාණයටද කියලා. 10 වෙනකන් තියෙනවා නම් හරි මේක ඇවිල්ලා මෙහෙම වෙලා 4න් විතර ඇඬුවා නම් කියන්නේ 4ට වගේ ඇඬුවා නම් ඇති මොකද ඒ ලොකුවට පස් කක අඬන්න ඕනේ නැහැ පොඩි සීන් එකක්. නමුත් අධ්‍යක්ෂකවරයාගේ පෞරුෂයේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අධ්‍යක්ෂකවරයාට නළුව අවනත නැත්තම් නළුවන්ට පුළුවන් මේක අඬනවා අම්මා දෙනවා අඬනවා ඇඬිල්ලක් කෙලින්ම ආයි ජීවිතේ පළවෙනි වතාවට අඬන්න සෙට් වුණා වගේ අඬනවා ඇඬිල්ලක් ඊළඟ සීන් يعني ඊළඟට නාට් කරන්න තියෙනවත් කියලා වොයිස් ගිහිල්ලා නහයේ වැලි අරවා මේව අඬලා එතකොට එහා පැත්තේ يعني නිකම්ම එනවා මේ එහා පැත්තින් එක්කෙනාට වඩා මම හොඳට කරන්න ඕන මේක මගේ chance එක මම මේක ගන්න ඕන කියන ඒක ඔළුවේ ඇතුලේ එන්න පටන් ගන්නවා. එතකොට තමයි අධ්‍යක්ෂකවරයෙක් ඕන වෙන්නේ නැහැ. එච්චර කරන්න ඕනේ නැහැ. මේක හරි පොඩි සිද්ධියක් මේ මෙහෙම අඬනවා නිකන් බිම් බලා ගත්තත් අපිට ඇති කියලා. ඔන්න ඔය වගේ ඔය කියන්නේ වෛරල් වෙන්න හදන්නේ ඔන්න ඕව අතුලින්නේ. දැන් අපි රංගනය අමතක කරොත් එහෙම නැත්නම් ඔය කොහේ හරි හන්දියක නටලා එහෙම වගේ එහෙම නැත්නම් සින්දුවක් කියලා මොකක් හරි එක එක විදි. මම කියන්නේ අර ඒ තමන්ට අවධානය ගන්නවා වෙනුවට තමන් කරන වැඩේ ඇතුලෙන් තමන්ට අවධානයක් එනවනම් මම හිතන්නේ ඒක මේ ඒ අවධානය ටිකක් මේ දිගු කාලිනයි කියලා. එතකොට කියන්නේ ඒක හරි මේ තමන් දැනුවත්ව තමන් ගන්න අවධානයක් එක කෙනෙක් තමන් නොදැනුවත්ව තමන්ට ආපු තමන්ට ගොඩාක් අවධානය ඇවිල්ලා අන්තිමට ජීවිතේ නිකන් උන්නිට දැන් නැති වෙච්ච මිනිස්සු අපි දැකලා තියෙන පහුගිය කාලේ තියෙන්නේ. මෙහෙම ඉන්නවා හිතන්නේ නැති විදිහට ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් එකපාරට එනවා එයාටවත් දරා ගන්න බෑ. ඒක හැන්ඩල් කරගන්න බැරුව පස්සේ නිකන් දවසින් දෙකෙන් ඒක යාම විනාශ කරගන්නවා. ඉතින් අර ඒක මම හිතන්නේ ගොඩක් වෙලාවට නොදැන කරන්න හදන මේ නොදැන අමාරුවේ වැටෙන්න හදන එක්තරා විදිහක් කියලා වෛරල් වෙන උත්සාහ කරන්න මම මාව එක්ස්පෝස් කරගන්න එක අනවශ්‍ය විදිහට. මේ අපි අවසානට ලං වෙලා ඉන්නේ මේ නිකන් ඇත්තටම අපි කල්පනා කරොත් ඇත්තටම දැන් තියෙන මේ වටපිටාවයි තියෙන ඇත්තම තත්ත්වයක් එක්ක වැරුවොත් එහෙම
බ්‍රෑන්් සාධාරණ වන්ද මේ වගේ ප්‍රශ්න බ්‍රෑන්් එකද හදන්න ඕන ඇක්ටවද හදන්න ඕන ලෝක පැටල් ලති නොන කටිය එකම නිකන් නිකන් ඕන්ද කියලමට වැඩිය නිකන් ඔයා විශ්වාස කරන මොකද බ්‍රෑන්් එකද මට මම ඇවිල ම බ්‍රෑන්් එකක් වෙනවා හරි එක ඇතුරමුණ තියනික මටදන්න බ්‍රෑන්්ඩයක් ඕන මගුලක් බ්‍රෑන්් එකක් තම හද එනත ඇක්ටව මම ක්‍රියේට් කරන්න පහත් දෙකක් තියෙනවා ඒකත් අර අපි කතා කරපු එකේම ඔව එක්තර විදික සම්බන්ධ ඉතින් ඕව මේ අපි බටහිර පැත්තෙන් අපිට ආපු හොඳ දේවල් වගේම නරක දේවලුත් තියෙනවා. ඉතින් නරක දේවල් කියලා එකක් නැහැ ඇත්තටම හොඳ නරක කියලා එකක් නැහැ. නමුත් අපි අර අපිට හැමතිස්සම අපි උත්සාහ කරනවා මාලන් බ්‍රැන්ඩෝ හරි ඇන්තනි හොප්කින්ස් වගේ හරි රඟපාන්න අපි කැමති. හැබැයි අපි නිකන් ඇත්තටම ඒ කැරක්ටර්ස් ඇත්තොත් එහෙම දැන් අපිට අනුව බ්‍රෑන්ඩ් එකක්නේ. කොහොමද ඒක ඇසුනේ මොකද නේද? ඒ මිනිස්සු ඒ කියන්නේ එයාගේ ජීවිතේ එක්තරා කාල පරිච්ඡේදයක් තිබිලා තිනවා. කියන්නේ අතේ සතේ නැතුව හරි කියන්නේ හැම මනුස්සයටම ලොකු කතන්දර තියෙනවා. සහ ඒක ශාරුක් ખાන් කියන මනුස්සයාව බ්‍රෑන්ඩ් එකක් විදිහට අපිට පේන්න කලින් ඒ මනුස්සයා දන්න ඒ මනුස්සයාට කිට්ටු ඒ මනුස්සයාගේ ඇත්ත ජීවිත කතාවක් තියෙනවා. නිකන් එක දවසින් එහෙම එකක් උනේ නෑ. අද මයිකල් ජැක්සන් චිත්‍රපටිය බලුවා නම් අපි මයිකල් ජැක්සන් බ්‍රෑන්ඩ් එකක් නම් ආව වෙන්න පුළුවන්. ඒක එයාගේ ජීවිතේ එයා කරපු කැපවීම් වලට එයාට සිද්ධ වෙච්ච දේවල් ඇතුළෙම හැලහැප්පීම් වලට වලින් ගොඩනගාගත්තු මිනිස්සෙක්නේ. එතකොට අපි දැන් මෙහෙම රංගනයට අදාළ කෑලි අපිට බටහිරින් එනවා. එතකොට ටෙක්නිකල් වලට තාක්ෂණික ක්‍රම වලට අදාළ දේවල් බටහිරින් එනවා. ඒ එනකොට ඔය එක එක ආකල්පත් එනවනේ බටහිරින්. ඒ ආපු සංකල්පයක් කියලා මට හිතෙනවා මම බ්‍රෑන්ඩ් එකක්. අපි බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ කියන එක. උදාහරණයක් විදිහට මම විශ්වාස කරනවා මම අර මගේ මේ කියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින්මත් කරපු පොඩ්කාස්ට් එකකදී කියලා තියෙනවා මේ මම කිසිම මේ බ්‍රෑන්ඩ් එම්බැසිඩර් කෙනෙක්වත් මුකුත් කෙනෙක් නෙමෙයි. මම මගේ වෘත්තිය රංගපෑම මම කරන්නේ රංගපෑම විතරයි කියලා. ඉතින් මට ඒ වෙනුවෙන් කාලය යොදවන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ අර මේක වෘත්තියක් විදිහට මෙහෙම ගොඩනැගිලා ආවට පස්සේ ඒකට ඒක වැටේ ගොඩනගපු සැරසිලි තමයි ඔය කියන කාරණා. උදාහරණයක් විදිහට මිනිස්සෙක් ඒ කියන්නේ රංගනයේ කොන් හතර මේ සීමාව හරියට ස්පර්ශ කරන්න කලින් එයාගේ ඇඟේ තව මොකක් හරි එල්ලුවොත් උදාහරණයක් විදිහට මොකක් හරි වෙළඳ සන්නාමයක් හරි මොකක් හරි මිනිස්සෙගේ ඇඟේ එල්ලුවොත් එතකොට ඒ මිනිස්සයාට ගොඩාක් වෙලාවට ඉන්න සිද්ධ වෙනවා ඒ අර වෙළඳ සන්නාමයේ පැකට් එකේ හරි මොකක් හරි අදාළ ඉන්නේ ප්‍රියමනාප තරුණයා හරි ප්‍රියමනාප තරුණිය හරි වෙන්න වෙනවා මිසක් නළුවට අවශ්‍ය වල්නරබල් මිනිස්සයා මම හිතන්නේ නැති වෙලා යන දුක හිතෙන ඇත්තට දුක් වෙන ඇත්තට කේන්ති යන ඇත්තටම ලැජ්ජ හිතෙන තණ්හාවක් දැනෙන ඒ අර මනුස්සයා තුළ තියෙන ඇත්ත දේවල් ටික මේ වෙලාව හැමෝම ඉස්සරහ බොරුට hina වෙන බොරු ශක්තියක් මවා පාන්න හදන බොරු පෞරුෂයක් මවා පාන්න හදන මනුස්සෙක් කියන එක නවත්තන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි මං හිතන්නේ උනාට පස්සේ මොකද කියන්නේ අපි ආශ්‍රය කරන පරිසරය අරව මේවත් එක්ක දවසේ වැඩි වෙලාවක් ගත කරන වෙලාවත් තැන් එක්ක අපේ හැසිරීමුත් යම් විදිහට වෙනස් වෙන්න පටන් ගන්නවානේ කියලා දැන් මං හිතන්නේ. මේ උදාහරණයක් විදිහට අපි දීර්ඝ කාලයක් තනි කඩව ජීවත් වෙලා අපි තව කෙනෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න ලිවිං ටුගෙදර් හරි කොහොම හරි කසාද බැඳලා හරි ගියාට පස්සේ අපිට සමහර ලාවට මේ අපිට ඇත්ත එක්ක ජීවත් වෙනකොට එයාගේ සමහර පුරුදු වලට අපිට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවා දන්නේම නැතුව. සමහරවිට අපි හැඩ ගැහිලා දන්නේම නැතුව. ඒ වගේ මං හිතන්නේ ඔය වෙළඳ සන්නාමයක් ගොඩනගන්න හරි යම් කිසි තමාට අදාළ නොවන කාරණාවක් පර්පස් එකකට යද්දී මේ නළුවා කියන එක්කෙනා එයාට සිද්ධ වෙනවා ඒ අදාළ ලාභය වෙනුවෙන් එයාගේ ජීවිතේ යම් කිසි දෙයක් කැප කරන්න. ඒක සමහර විට එයාගේ ජීවිතේ එයා දන්නේම නැතුව එයාට ඒක බලපාන ඉඩ තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කතාවක් තියෙනවා ඔයා අහලත් ඇති අර මේ ජයලත් මනෝරත්න මේ උදළු විකුණන කමර්ෂල් එකක ඉඳලා මේ කිඹුල උදැල්ල මං හිතන්නේ තලේ එයා ඉස්කෝලේකට ගියාට පස්සේ ආනේ ඔයා නේද අර උදළු ඇඩ් එකේ ඉන්න මාමද මොකක්ද කියලා ඒ පොඩි කෙනෙක් එයාව ආමන්ත්‍රණය කරලා දින. ඒක එයා ටිකක් කල්පනා කරලා බලලා දින දීර්ඝ කාලීනව එහෙම අඳුන ගන්න නෙමෙයි නේ මට ඕනේ.
අඩුමතර මෙයා රඟපව වේදිකා නාට්‍යයක්වත් ඒ කිසිම දෙයක් නැතුව අරගෙන අඳුනගෙන ඉතින් එයා ඒක පොඩ්ඩක් දීර්ඝව කල්පනා කරලා බලලා ඒ ගැන අපිට කතා කරලා තියෙනවා ඒක ගැන. ඒ වගේ තමයි මටත් හිතෙන්නේ. නළුවෙක් මහන්සි විය යුත්තේ මට හිතෙන්නේ එයා තුල ඉන්න නළුවාව පෝෂණය කරන්න අවශ්‍ය මනුස්සයව පරිස්සම් කරගන්න. නැත්තම් අපිට සමහර ලාවට සිද්ධ වෙනවා අර අවස්ථාවන් තුනක් තියෙනවා. අත් දන්නවනේ මනුස්සයා ඉන්නවා, නළුවා ඉන්නවා, නළුවා චරිත වෙනවා. එතකොට අපිට සමහරලාට සාමාන්‍ය මනුස්සයා ගිලිහිලා නළුවයි චරිතයි සමහරට චරිතත් නැති වෙලා නළුවෙක් විතරක් ඉන්නවා වගේ එකක් වෙන්න ඉඩ තියෙනවා. මේ ඔන්න ගොඩාක් මේ මොනවද කියන්නේ මේ ලාභයේ පස්සේම ඒක වරදක් නැහැ. මට තියෙන ගැටලුව අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සංවර්ධනය ගොඩාක් කල් ඉඳලා සංවර්ධනය වෙමින් පවතින කර්මාන්තයක් විදිහට අපේ ශිල්පීන්ට ඒ ශිල්පීය ඥානය නෑ. ඒ දෙක හරියට තෝරගන්න මේ තැන මාක් කරගන්න. එකකට ගියොත් ගියා. ඔව් අර අන්තගාමී වුණොත් අන්තගාමී වුණාම තමයි යාට අර තේරෙන්නේ නැහැ ආයි මැද්දට ඇවිල්ලා කොහොමද ජීවත් වෙන්නේ කියන එක. ඒක මං හිතන්නේ නළුවන්ගේ අඩුපාඩුවක් වගේ මේ ඒ අර භෞතික තාක්ෂණ දැනුම මෙහෙම වෙනවා වගේම අර ආකල්පීය ඔළුව අපි කියන්නේ ඔළුව හදාගන්න අවශ්‍ය දැනුමත් මෙහෙම ඒ වගේම ලොකුවට ගන්නවා නම් සමහරට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ඉඩ තියෙනවා. නමුත් ලෝකේ ලොකු නළුවන්ටත් විසඳ ගන්න බැරි ප්‍රශ්න කොහොමද අපි විසඳ ගන්න ඉතින්. ඒකට අනිවාර්යයෙන්ම එකකට අහු වෙන්න වෙනවා. රයිට්. අන්තිම ප්‍රශ්නය නිකන් මේ පරිකල්පනය කර දෙන්න දෙන උත්තරේ සෝෂල් මීඩියා කියන එක අපි හිතමු එකපාරට හිතන්න ලංකාව ඇතුලේ නවත්තලා දානවා. සෝෂල් මීඩියා පාවිච්චි කරන්න බෑ. ලංකාවේ නළුවන්ට මොකද වෙන්නේ? මොකක් වෙයිද කියන එක. මට හිතෙනවා පොඩි ඇන්සයිටි වගේ එන්න සත්වයකට යයි කියලා. ඒ කියන්නේ අර නිකන් මේ හිත රිද්ද ගන්නවත් දුක හිත ගන්නවත් දෙයක් නෙමෙයි. අර ඔයා නිකමට හිතන්නකෝ අපි එක දිගට නාට්‍යයක් දීර්ඝ කාලයක් රිහර්සල් කරලා ඉඳලා ෂෝ එක පෙන්නුවලා පහුවෙන්ද ඒ මොකද මං කරන්නේ මට තේරෙන්නේ නැහැ. මට මුකුත් කරන්නත් හිතෙන්නේ නැහැ. මේ හැඩි වෙලා තින්නේ ගේ වටේ මට උදැල්ලක් කරගෙන මේක හතුවා මට හිතෙන්නේ නැහැ මුකුත් කරන්න. සතියක් දෙකක් විතරනකන් ඒකනේ ඉන්නේ. ඉතින් ඒ වගේ දැන් මේ දීර්ඝ කාලයක් තිස්සේ ඉඳලා මේ පුරුදු කරපු ශරීරයකට කියන්නේ උදේ නැගිටිනවා ෆෝන් එක ගන්නවා TikTok පොඩ්ඩක් යනවා Facebook පොඩ්ඩක් යනවා ඊට පස්සේ මොකක් හරි හදාගෙන බොනවා ආපහු TikTok පොඩ්ඩක් යනවා. ඕකනේ දැන් අර ඕකනේ රුටීන් එක ගොඩක් අය රුටීන් එක ඕකනේ. ඉතින් නිකමට හිතන්න උදේ නැගිටලා යන්න Facebook චුට්ටක් නැති වුණොත් මොනවද කියලා. ඒක සරගෙන සික් එක වගේ වෙයි ඉතින් ඔව්. Facebook පොඩ්ඩක් නැද්ද Facebook පොඩ්ඩක් නැද්ද VPN පොඩ්ඩක් නැත්නම් මම Facebook චුට්ටක් යන්න. ඒ වගේ ඉතින් මං හිතන්නේ අර ඒක දැන් ඇඟේ කෑල්ලක් කරලා ඉවරනේ. මට හිතන්නේ පොඩි ඒ වගේ තැනකට යයි කියලා. හැබැයි ඉතින් මං හිතන්නේ එහෙම නැති කට්ටියක් ඉන්නවා. අන්න එතකොට පොඩ්ඩක් හම්බෙන්න වෙලාවක් දාගත්තා නම් හරි මේ මොකද අයියේ කරන්නේ අපි දැන් දැන් ඔය මං හිතන්නේ දැන් තියෙන ලොකුම අරුදේ මං කියන්නේ ඔකටත් දාලායි අර තියෙන්නේ මේ දැන් අපේ කරන්ට් එක කැපුවට පස්සේ අර්බුදයට යන්නේ මේ කරන්ට් එක කපපු හින්දා වෙන මේ ගැටලුවක් නෙමෙයි. දැන් මේක charge කරගන්න බෑ. දැන් බැස්සොත් මේ ටික බැස්සොත් මම කොහොමද දැන් කරන්නේ? මගේ ලෝකය දැන් වැහෙන්න නියමිතයි. ඔන්න ඕකත් එක්ක යනවනේ දරුණු අර්බුදයකට නේද? හරි. ඉතින් මේ අද ඉතින් අපි කතා කරේ නිකන් මේ සෝෂල් මීඩියා වැඩිපුර පාවිච්චි කරන කාලවකවානුවක නළුවෙක්ව බ්‍රෑන්ඩ් වෙනවා කියන එක මේක කොහොමද විසඳගන්නේ මොන වගේ තත්ත්වයක්ද තියෙන කියන එක ඉතින් අකලංකව තමයි අද අපිත් එක්ක කතා කරන්න ආවේ. අපි රංගනයට අදාළ එක විශේෂයෙන් රංගන ශිල්පියෙක්ගේ පැත්තෙන් තමයි අපි කතා කරේ කොහොමද ඒක රංගන ශිල්පියෙක්ට බලපාන්නේ කියන එක. එහෙනම් thank you very much ඔයාවට. thank you මේ මට කතා කරාට. අපි එන නැවත දවසක වෙනස් මාතෘකාවකින් හම්බ වෙන්න පුළුවන් වෙලා ටයිම් එක තිබ්බොත් අපි කතා කරමු. හම්බෙමු. එන ජය වේවා. ජය ජය.